ඔව් මේ අපේ තුන්වෙනි නයිට් එක. ඒ කියන්නේ පළවෙනිම ඉනෝගනික් නයිට් එක එන්නේ 2022 අර ඒක තමයි පොලිසිය ඇවිල්ලා පොලිසි ගාන යන්න වෙලා අමාරුවෙන්ම කරපු නයිට් එක. දෙවෙනි ඉනෝගනික් නයිට් එක එන්නේ 2023 බැච් එකේ මීට මාස 11කට වගේ කලින් මං හිතන්නේ. ඒගොල්ලන්ගේ ඒකේ පොලිසියට යන්න වෙන්නේ නැහැ. ඒක අපිට තනියෙන් කරගන්න පුළුවන් කරනවා. නමුත් ඒතර එන කලබල තත්ත්ව මැද ඒතර ප්‍රශ්න නූලෙන් බේරන ගන්නට ගියේ. මේ පාරක නම් කිසි කරදරයක් නැතුව ඒ කියන්නේ මම මේ ඇවිල්ලා එකපාර පන්තියට ඒ කියන්නේ එනකොට ප්‍රශ්නයක් නැහැ පටන් ගන්න පුළුවන් කියලා ඇහුණ පළවෙනි නයිට් සෙමන එක මේක. මේ එතකොට වැඩේ ඉතින් ගිහිල්ලා තියෙනවා. මුලින්ම මේ අවුරුද්ද හරියද 2024 ඕගොල්ලන්ගේ බැච් එක මේ අන්තිම අවුරුද්ද පටන් ගත්තේ රිවිෂන් පටන් ගන්නකොට තමයි අපේ ෆැකල්ටි එකේ මෙඩිකල් ෆැකල්ටි එකේ ෆයිනල් ඉයර් එක පටන් ගන්නෙ. ප්‍රොෆෙසෝරියල් අපොයින්ට්මන්ට් එක කියලා කියන්නේ මේ ඒක සාමාන්‍යයෙන් අහලා බලන්න නිකන් දන්න අයියලා අක්කලා හෝ එහෙම ડોක්ටර්ස්ලා ඉන්නවනම් කැම්පස් එක ෆයිනල් ඉයර් එකක් එක්ක මේ වගේ ස්කේල් එකකින් පන්ති කරනවා වගේ දෙයක් ඒක අර නියර්ලි ඉම්පොසිබල් කියලා කියන්නේ ඒක ආසන්නව බැරි දෙයක් කරන්න. ඔය මේ අවුරුද්ද පටන් ගන්නකොට ඔයගොල්ලන්ගේ බැච් එක පටන් ගන්නකොට ඔය ප්‍රශ්නේ එනවා. ඒ කියන්නේ අපි කතා කරනවා මම අපේ ගෙදර අය කතා කරනවා මොකද්ද කරන්නේ? ඒ කියන්නේ විස්තර හොයලා බැලුවාම කරන්න බෑ ඒක. හරිද? විස්තර ඇත්තම කතාව කියන්නේ 2024 බැච් එක රිවිෂන් පටන් අරගෙන ඒකත් එක්ක අනිත් පැත්තෙන් මේ 2023 අන්තිමේට වගේ තමයි ප්‍රොෆෙසෝරියල් පටන් ගන්න. නමුත් හරියට වැඩ ටික සෙට් වෙන්නේ ඔයාලගේ බැච් එකේ රිවිෂන් එක පටන් ගන්න කාලෙත් එක්ක. ඉතින් ලොකු ළමයි ප්‍රමාණයක් රිවිෂන් එකෙන් සම්බන්ධුනේ. ඒතර මේ එතනදී එනම මේ එක තැනක choice එකක් ගන්න වෙනවා ඩිග්‍රී එක කරනවද නැත්නම් පන්ති කරනවද කියලා. දෙකේම වාසි තියෙනවා දෙකේම අවාසි තියෙනවා. පන්ති කරනවා කියන එක මේ තිබ්බ ලබන අවුරුදු විදි නැති වෙන්න පුළුවන්. ඒක හරි අස්ථාවර දෙයක්. ඒක අර ස්ථාවර නෑ. ඒක ඕන තරම් එනවා යනවා. ඒක එහෙම මේ ස්ටේබල් කියලා විශ්වාසයක් නැති දෙයක්. සහ අනිත් පැත්තට මේ ඒකේ අර පිළිගැනීම සම්බන්ධව සහ ඒකේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා ඒක පැත්තකින්. එහෙම කතන්දර ටිකක් තියෙනවා ඒක එකක්. අනිත් පැත්තට මේ මෙඩිසින් කරන එකෙත් ඒ වගේම ඉතින් මේකේ තව හොඳ දේවල් ටිකක් තියෙනවා. මම වැඩිපුර කැමති දේ මේක වීම. සහ ඉතින් මේකට මගේ පැෂන් එක වැඩි. ආර්ථිකමය වශයෙන් මේක සාපේක්ෂව හොඳයි. නමුත් ඒක නම් දෙපැත්තෙන්ම තියෙනවා. ඔයගොල්ලෝ ගොඩක් වෙලාට මේ හිතාගෙන ඉන්නේ මේ මේක තමයි සල්ලි හම්බ කරන්නේ අර වගේ වෘත්තිය වලින් සල්ලි හම්බ කරන්න බෑ කියලා මේ එහෙම එකක් නෑ. ඒකට ඕනම වෘත්තියක මේ උඩම ලෙවල් එක කොහොමත් එහෙමයි. ඒ කියන්නේ වැඩි ඕනේ නෑ මේ ලංකාවට මේ ළඟදී රෝල්ස් රොයිස් ස්පෙක්ට්‍ර් එකක් ගෙනාව දකින්න දෙන්නේ දැක්කත් දන්නේ නැහැ මම දැන් අයිඩියා එකක් තියෙනවනේ. ડોක්ටර් කෙනෙක් ගේන්නේ. ඒ කියන්නේ එහෙම එකක් නෑ. නමුත් දෙකේම තියෙනවා දෙපැත්තක්. එකයි තියෙන්නේ ડોක්ටර් කෙනෙක්ගේ වාහනයක්. මේ ඒ ඕන ෆීල්ඩ් එක උඩ කියන්නේ ඉතින් එහෙම තමයි. ඕනම ෆීල්ඩ් එක ඒක මොකද්ද කියලා දාලා නැහැ. ෆීල්ඩ් එක টොප් ලෙවල් එකේ ඉන්න පුළුවන් නම් කොහොමත් ඒකේ ආර්ථිකය හොඳයි. කොහොම හරි ඔය choice එකට මට එන්න වෙනවා. මේ මෙඩිසින් කරනවද එහෙම නැත්නම් ටියුෂන් කරනවද දෙක කරන්න බෑ කියන තැනට එනවා අපි. මම මේවා ඊට කලින් එහෙම කියලා නැහැ කොයි තැනකවත්. පස්සේ අන්තිමට තීරණය කරනවා නෑ. ඒ කියන්නේ ගණන් හදලා බැලුවාම අවුරුද්දක් තිස්සේ ඒ කියන්නේ සෑහෙන එහෙම නිදාගන්න කණ්ඩ බොණ්ඩවත් වෙන්නේ නැති අවුරුද්දක් තමයි ගත කරන්න වෙන්නේ මේ දෙකම කරන්න ගියොත්. සහ ඒ වෙනකොට මට ඒ වයසේ මිනිස්සෙකුට නෙමෙයි මරණකම් මිනිස්සෙකුට ලබා ගන්න පුළුවන් ඔක්කොම දේවල් ටික ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට දැයෙන පේන ඔක්කොම දේවල් ටික මම ඒ විදිහට අරගෙන තිබ්බේ. මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි ඉතින් එච්චර තියෙද්දි මම තව අවුරුද්දක් එහෙම නොබී කන්නේ බොන එහෙම නිදාගන්නේ හරියකට නැතුව තව නැහෙන්න ඕනද කියන එක. අන්තිමේට ඔක්කොම ටික හිතලා තීරණයක් ගන්නවා නෑ වෙන දෙයක් වෙන්න මම මේ දෙකම කොහොම හරි කරනවා කියලා. හරි ඒක ඒ වෙලාවේ කරන්න පුළුවන් වෙයි කියලා මංවත් විශ්වාස කරේ නෑ. වෙන දෙයක් වෙච්චයි මම දෙකම කරනවා කියලා පටන් ගන්නවා. දැන් ඇවිල්ලා තියෙනවා මේ පහුගිය සති 3 يعني මේ වැඩි ඕනේ නෑ. අද මේ ඉනෝගනික් නයිට් එක මේ අවුරුද්දේ වෙච්ච ගොඩක් දේවල් මට කරන්න හිතේ තියෙන ප්‍රමාණයෙන් භාගයක්වත් කරන්න බැරි වුණ අවුරුද්දක් 2024 කියලා කියන්නේ. ඒක ඕගොල්ලන්ට සමහරක් විතර තේරෙන්නේ නැතුව ඇති. මොකද මේ කියන්නේ ඒක පුළුවන් එෆර්ට් එක දාලා අර විභාගයක් දවසකට පන්තියක් වැටුනොත් ඇරෙන්න අනිත් හැම එකක්ම කරගෙන කොහොම හරි අදගෙන ආවා. ඔය මිඩ් නයිට් උයි නයිට් සෙමිනාර් නම් මන්නොත් පුළුවන් හැටියට ඒ කියන්නේ සෑහෙන්න කරා කලින් අවුරුදු වගේම කරා. නමුත් ඊට එහා තම කරන්න පුළුවන්කම ගොඩක් තිබ්බා. නමුත් අර වැඩත් එක්ක සෑහෙන්න ලිමිටඩ් සහාර උපරිම බර්න් අවුට් වෙනකම්ම වැඩ කරන්න උන අවුරුද්දක් මේක. වැඩි ඕනේ නැහැ. අද මේ නයිට් එකට එන්න කලින් මම මේ මැසේජ් එකකුත් දැම්මනේ මේ අද අපේ එක්සෑම් වල ෆයිනල් MBBS වල ප්‍රැක්ටිකල් එක්සෑම් කියලා තියෙනවා. මේ රිටන් එක්සෑම් කියලා තියෙනවා. ඒකේ ප්‍රැක්ටිකල් එක්සෑම් තිබුණු දවසක් අද පහුගිය සති 3 පුරාවට තැන් වල තියෙනවා. අද උදෙත් එකක් තිබුණා. ඒතර ඊයේ රෑ පැයක් එකමාරක් මම නිදා ගන්න ඇති. ඊට පස්සේ මේ අද ඒ එක්සෑම් එකට ගිහිල්ලා ඒක ඉවර කරලා තමයි ගෙදර ගිහිල්ලා ඇඳුම් අම්මාරු කරගෙන මේ ආවේ. හරි. ඒතර මෙතන ඉඳන් ආයෙ හෙට උදේ වෙනකන් අදින්න තියෙනවා සම්පූර්ණ නයිට් එක. අතර නයිට් එකකට පස්සේ මම ගෙදර ඉන්නේ. කොහොම හරි ඔන්න 2022 නයිට් එක කරා. ඒ නයිට් එක එහෙම හිතුවේම නැතුව නිකන් මේ දවස් 3-4ක් දාලා දාපු ඉනෝගනික් නයිට් එකක්. ඒකට ලංකාවේ ළමයින්ගෙන් 8න් එකක් සම්බන්ධ වුණා. ඒක ඒ වෙලාවේ ලොකු එකක් කරද වාර්තාවක්. ඒ කියන්නේ පන්ති වල ඉන්න ළමයි නෙවෙයි. ඉතින් ලොකුවට ෆ්‍රී එහෙම ගිහිල්ලා කියලා එහෙම සම්බන්ධ වෙනවා.
සේ 2023 දෙවැනි නයිට් එක ඒකට ලංකාවෙන් 4න් එකක් සම්බන්ධ වුණා. මේ පාර මම ගණන් හැදුවේ නැහැ කීයද කියලා. කොහොම හරි කවුන්ට් එක වයිස් බැලුවොත් Zoom එකේ 3000යි YouTube එකේ මම අන්තිමට බලන වෙලාවේ 24000 ගාණක් තිබ්බා. මෙතන 1000යි ගණන් හදලා බලන්න ඔක්කොම ටික අවුරුද්දකට ලංකාවේ කෙමිස්ට්‍රි කරන්නේ 80000යි. එතනින් 3න් එකකට වැඩි ප්‍රමාණයක් මෙතන දෙකේ එකක් නෑනේ. 3න් එකකට වැඩි ප්‍රමාණයක් මේ වෙලාවේ මේකට සජීව සම්බන්ධ වෙනවා. මගේ 6 වෙනි බැච් එක වෙනකොට මම ලංකාවේ 3න් එකකට එක සජීවී එක ලයිව් එක උගන්ලා තියෙනවා. ඒක ලොකු අචීව්මන්ට් එකක් මේ කාලට සාපේක්ෂව. ඔක තමයි මේ අවුරුද්දේ කතාව.